හිතවතුනි, අද ජූනි 29 ශ්‍රී ලංකාවේ සියලුම මෙතෝදිස්තයන්ට වැදගත් දිනයක්. එනම් අපේ ආදි මිෂනාරිවරුන් පළමු වරට මුළු ආසියාවේ පා තැබුවේ ශ්‍රී ලංකාවේ අද වැනි දවසක. දැන් මිෂනාරිවරුන්ගේ පැමිණීම ගැන කතා කරන විට බොහෝ කාරණා අපිට සොයා බලන්න තියෙනවා. එයින් එක කාරණාවක් ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. මිෂනාරි කියන වචනය අද බොහෝම භයානක වචනයක් හැටියට, ඒක පිළිකුල් දෙයක් හැටියට ඇතැම් අය සලකනවා. විශේෂයෙන්ම මිෂනාරිවරු ලංකාවට ඇවිල්ලා අපේ සංස්කෘතිය විනාශ කළා, අපේ භාෂාව විනාශ කළා, ඒ වගේම අපේ බෞද්ධ ආගම විනාශ කළා කියන මතයක් මේ ශ්‍රී ලංකාව තුළ හැමදාම තියෙනවා. දැන් ඒ ඓතිහාසික කාරණාවල් අපි පැත්තකින් තියලා වර්තමානයේ සිටින අය හැටියට මේ අපේ ආදි මිෂනාරිවරුන් එංගලන්තේ ඉඳලා ලංකාවට දුෂ්කර ලෙස මෙවැනි රුවල් නැවක නැගිලා ආවේ මොකටද? ඒක ඉතාම වැදගත්. ආගම ප්‍රචාරය කරන්න පමණක්ද? එහෙම නැත්නම් මේ ලංකාවේ බුද්ධ ආගම, මේ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන්නද? නැහැ. අපේ ආදි මිෂනාරිවරුන් ලංකාවට පැමිණි දවසේ පටන් මේ ශ්‍රී ලංකාවට යහපතක් සිදු වී තිබෙනවා. මොකක්ද ඒ යහපත? ඔව්, අපි දන්නවා හැම ආගමකම තමන්ගේ ධර්මය තවත් ස්ථානවලට, විදේශ රටවලට ගිහිල්ලා ප්‍රචාරය කිරීම, තමන්ගේ ධර්මය ගැන කියා දීම, එය හඳුන්වා දීම අද ලෝකේ සෑම ආගමක්ම පිළි අරගෙන තියෙන කාරණාවක්. අපේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ධර්ම දූතයන් හැටියට වෙනත් රටවල් වලට ගිහිල්ලා එහෙ බෞද්ධ නොවන ජනතාවට බුදුන් වහන්සේගේ ධර්මය කියා දෙමින්, හඳුන්වා දෙමින් ඔවුන් ලෝකය තුළ විවිධ ස්ථානවල ස්ථානගත වී සිටිනවා. ඒක වරදක් කියා කාටොක්වත් කියන්න බෑ. මන්ද මනුෂ්‍යයන් වන අපි අප ලබාගත්තේ, අප හඳුනාගත්තේ, අපේ ජීවිතයට අර්ථවත් වූ දේ තව කෙනෙක් එක්ක බෙදා ගැනීම අපේ ජීවිතයේ කොටසක්. ඒ නිසා 1814 ජූනි 29 වෙනිදා මේ මුළු ආසියාවේ ප්‍රථම වරට අපේ මෙතෝදිස්ත මිෂනාරිවරු පා තැබුවේ මේ ශ්‍රී ලංකාවේ. නම් මේ ශ්‍රී ලංකාවේ සිටින අපි නැවත හැරී බලන්න ඕන. අපි හොඳින් පරීක්ෂා කර සොයාගන්න ඕන ඒකෙන් අපට සිදු වූ යහපතක් තිබෙනවාද කියලා. ඇත්තෙන්ම බලනවා නම් අපිට මේ හුඟක් වෙලාවට මේ මිෂනාරිවරු ඇවිල්ලා මේ බෞද්ධ ආගමෙන්, හින්දු ආගමෙන්, මුස්ලිම් ආගමෙන් ක්‍රිස්තියානියට හරව ගන්නවා කියන මතය තාමත් තියෙනවා. දැන් ඇත්තෙන්ම අපේ ශ්‍රී ලංකාවේ මේ සංඛ්‍යා ලේඛන ගැන බලන විට කිතුණුවන් අතරින් මෙතෝදිස්ත කියන ජනතාවක් මේ ලංකාවේ සිටින්නේ 0.2කටත් අඩුවෙන්. 0.2කටත් අඩුවෙන්. එතකොට අපි ප්‍රශ්නයක් අහන්න ඕන. 1814 මේ ලංකාවට ඇවිල්ලා පිහිටවපු මේ ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව අපේ මුළු ජනගහනයෙන් 0.2ක්වත් නැති තරම් කියලා කිව්වහම ඒකෙන් ඔබට තේරුම් ගන්න තියෙනවා
මිෂනාරිවරුන්ගෙන් පැමිණීමෙන් මේ ලංකාවට මිනිස්සුන්ගේ ආගම් වෙනස් කිරීමක් නෙවෙයි මුල් කරගත්තේ. අදත් කිතුනුවන් මේ ලංකාවේ ජීවත්වන විට අපේ බලාපොරොත්තුව මේ මුළු ලංකාවම මේ ක්‍රිස්තියානි අය බවට පරිවර්තනය කර ගන්නවා කියන එකද? එහෙම නැත්නම් යේසුස් වහන්සේ තුල අපි ලබාගත් නව ජීවනය, යේසුස් වහන්සේ තුල අපි දුටු ආලෝකය මනුෂ්‍යයන්ට ප්‍රකාශ කිරීම අපේ වගකීමයි. ඒ වගකීම ඉටු කිරීමේදී යම් අයෙක් අපි යේසුස් වහන්සේ ගැන අත්දැක තිබෙන දෙයින් යමක් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ඒ අත්දැකීම වඩා ගැඹුරට සොයාගෙන ගිහිල්ලා ඔවුන් ක්‍රිස්තියානි ධර්මය වැළඳ ගන්නවා වෙන්න පුළුවන්. මේ රටෙන් අපේ භික්ෂුන් වහන්සේලා ධර්ම දූතයන් හැටියට වෙන රටවලට ගිහිල්ලා තමන්ගේ ධර්මය ප්‍රකාශ කිරීමෙන් ඕනතරම් ක්‍රිස්තියානි අය බෞද්ධ ධර්මය වැළඳගෙන තිබෙනවා. ආගමක් නැති අය බෞද්ධ ධර්මය වැළඳගෙන තියෙනවා. ඒක එක් මනුෂ්‍යයාගේ තිබෙන පෞද්ගලික තෝරා ගැනීම. ඒ තෝරා ගැනීමට අපි ලෝකයේ සෑම තැනකම සෑම මිනිස් සමාජයකම අපි ඉඩ දෙන්න ඕන. හැබැයි ඒ ආගම් ධර්ම අදහන අයගේ තියෙන වගකීමක් තමයි තමන් අදහාගත් තමන් වැළඳගත් ඒ ධර්මය තමන් හරියාකාරව අනුගමනය කරනවා නම් අනිවාර්යෙන්ම ඒ ධර්මයෙන් තමාට සිදු වුණා වූ ශුභ සිද්ධිය ගැන අනිත් මනුෂ්‍යයන්ට තමන් හඳුන්වා දෙන්න ඕන, ප්‍රකාශ කරන්න ඕන. එනිසා ඒක ගැන අපි තර්කයක් ඇති කර නොගනිමු. අපට පමණයි මේ රටේ ධර්මය දේශනා කරන්න පුළුවන්, අනිත් ආගමිකයන්ට ධර්මය දේශනා කරන්න බැහැයි කියන සිතුවිල්ල වැරදි. ඒකෙන් අපි බැහැර වෙන්න ඕන. මේ ශ්‍රී ලංකාව තුල ධර්ම ප්‍රධාන ධර්ම 4ක් මේ රටේ පිහිටුවා තිබෙනවා. එතකොට ඒ ධර්ම 4න් මේ රටට සම්පූර්ණයෙන්ම යහපතක් පමණක් සිදු වුණාය කියලා කියන්නත් බෑ, සම්පූර්ණයෙන්ම අයහපතක් සිදු වුණාය කියලා කියන්නත් බෑ. ඒ එක් ධර්මවල තිබෙන වටිනාකම් අපි හරියාකාරව හඳුනාගෙන ඒ තුලින් අපි මේ රට තුල සාමූහික ජීවිතයකට සහභාගී වෙන්න ඕන. දැන් අපේ ආදි මෙතෝදිස්ත මිෂනාරිවරු පැමිණීමෙන් ඔවුන් තමන්ගේ ජීවිතයේ යේසුස් වහන්සේ තුල අත්දැක්කා වූ පාපයෙන් ගැලවීමේ මාර්ගය ගැන මේ රටේ මිනිස්සුන්ට එදත් කියලා දුන්නා, අදත් අපි කියලා දෙනවා. ඒක අපිට රහසිගත කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒ වගේම ඒ අපි අදහාගත් ඒ සුභාරංචිය නම් යේසුස් වහන්සේ තුල අපි අද්දුටුවා වූ ආලෝකය මේ රටේ සිටින ඔබ සෑම දෙනා සමග බෙදා ගැනීම අපට යේසුස් වහන්සේ බාර දී තිබෙන කාර්යයක්. ඔබ ක්‍රිස්තියානි නොවන ධර්මයක් අදහනවා නම් ඔබ හොඳට හොයලා බලන්න. ඔබේ ධර්මය තුලත් ඔබ දැනගත් දේ තව අයට කියා දීමේ වැදගත්කම ගැන ඔබේ ධර්මයන් වල ඕනතරම් ඉගැන්වීම් තිබෙනවා. එනිසා සමස්ත සමාජයක් හැටියට අද ශ්‍රී ලංකාව තුල අපි මේ අපේ ආදි මිෂනාරිවරුන් ලංකාවට අවුරුදු 211කට ප්‍රථමව පැමිණ ආරම්භ කළා වූ ඒ තමන් දන්නා වූ තමන් අත්දැකීමෙන් තේරුම් ගත්තා වූ ඒ යේසුස් වහන්සේ පිළිබඳ සුභාරංචිය එදාමෙන් අදත් අපි ඔබට පිළිගන්වනවා. ඒ සුභාරංචිය පිළිගැන්වීමේදී ඒ ධර්මය ඔබට හඳුන්වා දීමේදී මිෂනාරිවරුන්ට වේවා, දැනට ලංකාවේ සිටින අපේ මෙතෝදිස්තයන් වේවා,
ඕනෑම ක්‍රිස්තියානිකාරයෙක් වේවා ඔවුන්ට කිසිම අයිතියක් දීලා නෑ බලහත්කාරෙන් මනුෂ්‍යයන්ට යම් යම් ලාභ ප්‍රයෝජන දීලා අපේ මෙතෝදිස්ත පල්ලියට සභාවට ඇදගන්න. ඒක අපි එදා කරෙත් නෑ අද කරන්නෙත් නෑ. මා විශ්වාස කරන අනිකුත් ක්‍රිස්තියන් නිකායන් වලටත් ඒක ඒ ආකාරයෙන්ම කියන්න පුළුවන් කියලා. හැබැයි එක වැදගත් දෙයක් අපි තේරුම් ගන්න ඕන. මෙතෝදිස්තයන් වූ අපේ තියෙන වැදගත් ලක්ෂණයක් නම් අපි සමාජයේ සිටින සෑම ජනතාවක් සමග සෑම ජන කොටසක් සමග මිත්‍රශීලීව ජීවත්වන සෙනගක් අපි. දැන් ඔබට මම මුලින් කිව්වනේ අපේ සංඛ්‍යාලේඛන බලන විට මුළු ලංකා ජනගහනයෙන් 0.2ක් පමණ හෝ ඊට පොඩ්ඩක් අඩුවෙන් මෙතෝදිස්ස මේ ලංකාවේ ඉන්නේ. නමුත් මේ අවුරුදු 211ක ඉතිහාසය දිහා බලන විට අපි තේරුම් ගන්න ඕන මේ ශ්‍රී ලංකාවේ සිටින මෙතෝදිස්තයන් තුලින් මේ රටට විශාල යහපත් දේ දායාද කර තිබෙනවා. යේසුස් වහන්සේ පිළිබඳව සුභාරංචිය හඳුන්වා දීම ප්‍රථම කොට ඒ වගේම ඒ සුභාරංචියේ වටිනාකම් ඒ සුභාරංචියේ තිබෙන ගැඹුරු හරයන් ජනතාවට සේවයක් කරන පිණිස ඔවුන් පාවිච්චි කර තිබෙන බව අපට පැහැදිලිව දකින්ට ලැබෙනවා. එයින් එක දෙයක් ගැන මම ඔබට කතා කරන්න තව බොහෝ දේ තිබෙනවා. එනම් අපේ මිෂනාරිවරු ලංකාවට පැමිණි වෙලාවේදී අවුරුදු 211කට උඩදී ඔවුන් ගත්තා වූ එක පියවරක් තමයි මේ ශ්‍රී ලංකාවේ 4 දිග්භාගයේ ජනතාවට අධ්‍යාපනය ලබා දීමට ක්‍රියා කිරීම. ඒක සිදු වුණේ ඒ කාලේ ලංකාව බාරව හිටිය බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමක් මත. ඔහු ඔවුන්ට කිව්වේ ගිහිල්ලා හැමතැනම පල්ලි හදලා ආගම ප්‍රචාරය කරන්න කියන එක නෙවෙයි. ඔහු කිව්වේ මේ රටේ මිනිස්සුන්ට අධ්‍යාපනය දෙන්න ඔබ සේවය කරන්න. ඒ අනුව හිතවතුනි අපේ ආදි මිෂනාරිවරුන් ගිය තැන්වල පාසල් ආරම්භ කරා. අපේ ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක් තියෙනවා. එනම් මේ මුළු ආසියාතිකරයේ පළවෙනි මෙතෝදිස්ත මිෂනාරිවරුන් ආරම්භ කළ පාසල බිහි වුණේ 1814 ජූලි මාසේ 25 වෙනිදා ගාල්ලේ ඩූන්බර්ග් කියන වලව්වේ. ඒ ආරම්භ කළේ අපේ ප්‍රථම මිෂනාරි කණ්ඩායමේ නායකයෙකු වගේ ක්‍රියා කරපු තරුණ බෙන්ජමින් ක්ලෆ් පියතුමා. ඒ පටන්ගත්තු ගාලු පාසල නිසා අපේ මුළු ආසියාවටම එය අධ්‍යාපන ක්ෂේත්‍රයක් ආරම්භ කිරීමට ප්‍රධාන මුල වුණා. ඒ ගාලු පාසලෙන් පටන්ගත්තු ඒ ක්‍රියාවලිය ගාල්ල තුල දියුණු වෙලා අද අපිට දකින්ට ලැබෙන අපේ බොහෝ දරුවන් අධ්‍යාපනය ලබන මේ අපේ රටට ඉතා වැදගත් නායකත්වයන් බිහි කරපු පාසල තමයි ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය. ඒ ගාලු පාසල මේ කාලයක් තිස්සේ ගමන් කරලා අන්තිමේදී ඒක උසස් පාසලක් හැටියට රිච්මන්ඩ් කන්දේ පිහිටුවලා ඊළඟට 1882 දී තමයි ඒ පාසලට රිච්මන්ඩ් කියන නාමය අපේ මිෂනාරිවරු ලබා දුන්නේ. දැන් මේ රිච්මන්ඩ් පාසලේ ඉගෙන ගත්තා වූ අපේ රටට මහා සෙතක් කළ
පුද්ගලයා තමයි අපේ නිදහස් අධ්‍යාපනයේ පියාවන CWW කන්නංගර මැතිතුමා. එතුමා අම්බලන්ගොඩ පින් ඉස්කෝලේ කියන තැන දක්ෂ ලෙස ඉගෙන ගන්න බව දුටුවාම ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු මිෂනාරි විදුහල්පතිතුමා ඩැරල් පියතුමා එතුමාට නොමිලේ මේ රිච්මන්ඩ් පාසලේ ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දුන්නා. දැන් ඒ අවස්ථාව එතුමාට ලැබීම නිසා බලන්න අපේ මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයටම අද පවා කොච්චර ආශිර්වාදයක් වුණාද. එතුමාට නිදහස් අධ්‍යාපනය ගැන සිතුවිල්ලක් ඇතිවෙන්නට ප්‍රථමය මූලය වුණේ මේ අපේ මෙතෝදිස්ස මිෂනාරිවරයා එතුමාට අධ්‍යාපනය ලැබීමට දුන්නා වූ නොමිලේ නිදහසේ අධ්‍යාපනය ලැබීමට දුන්නා වූ ඒ ක්‍රියාවලිය නිසා බව අපි වටහා ගන්න ඕන. එමනම් මිත්‍රෝනි අපි තව ප්‍රශ්නයක් අහන්න ඕන. හුඟක් අය කියනවනේ ආගමට හරෝ ගන්න තමයි අධ්‍යාපනය දෙන්නේ අරවා දෙන්නේ රස්සාවල් දෙන්නේ කියලා. ඔබ දන්නවාද CWW කන්නංගර මැතිතුමා කවදාක්වත් කිතුණුවෙක් වුණේ නැහැ. එතුමා ගාල්ලේ විතරක් නෙවෙයි අපේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ ඉගෙනනවා සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනලා තියෙනවා. නමුත් කවදාක්වත් එතුමා කිතුණුවෙක් වුණේ නැහැ. එතකොට කෙනෙක් අහනවා අයියෝ එහෙනම් ඉතින් වැඩක් නැහනේ. මිෂනාරිවරු කරපු සේවෙන් මේ රටේ මිනිස්සෙක්ව යේසුස් වහන්සේ වෙතට දිනා ගන්න බැරි වුණා වැඩක් නැහනේ කියලා කෙනෙක් කියනවා නම් ඒකත් වැරදි. මෙන්න අපේ මේ CWW කන්නංගර මැතිතුමා තමාගේ අතින්ම ලියලා තියෙන වගන්තියක්. I am grateful to the Christian missions in Ceylon not for the gift to us of English education but for the many opportunities they have given to the young men and women of Ceylon to associate with good men and women whose lives were splendid examples of service and sacrifice. මොකද්ද මේ කන්නංගරතුමා ලියලා තියෙන්නේ? තුමා කියනවා මේ මිෂනාරිවරු ලංකාවට පැමිණීමෙන් අපට ත්‍යාගයක් ලැබුණා. ඒක තමයි ඉංග්‍රීසි අධ්‍යාපනය අපට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒකෙන් අපට විවිධ ඉඩ ප්‍රස්තාවල් ලැබුණා. එතුමාට කොච්චර ඉඩ ප්‍රස්තාවක් ලැබුණාද? රටේ දේශපාලන නායකයෙක් වෙන්නත් ඉඩ ප්‍රස්තාව ලැබුණේ මේ මිෂනාරිවරුන්ගේ අධ්‍යාපනයෙන්. ඒ වගේම එතුමා කියනවා ඒ විතරක් නෙවෙයි අපිට එනම් මේ ශ්‍රී ලාංකිකයන් වූ අපිට මේ මිෂනාරිවරුන් තුලින් ලැබුණ දායාදය තමයි යහපත්. ඒ වගේම විශාල කැපවීම් කරමින් ජනතාවට සේවය කරන පිරිසක් අපේ ජීවිතවලට ළඟා වුණා අපට මුණ ගැසුණා. ඒක එතුමාගේ අත්දැකීමයි. බලන්න මිත්‍රෝනි ඒ අත්දැකීමේ දිගු ගමන අදත් සිදු වෙනව නේද? එමනම් අපි මිෂනාරිවරු කියන නමට බය නොවෙමු. මිෂනාරිවරුන් නිසා මේ ලංකාවට අයහපතක් සිදු වුණා කියලා අපි නොකියමු. මේ රටට අනන්ත අප්‍රමාණ යහපත් දේ මිෂනාරිවරුන්ගෙන් අපට ලැබුණා. ඒ දායාදය තමයි අදත් වර්තමානයේ ලංකාවේ සිටින ශ්‍රී ලාංකික මෙතෝදිස්තයන් වන අපත් ඔබ සමග බෙදාගන්නේ. ඒ නිසා මම මේ වෙලාවේදී විශේෂයෙන් අපේ මෙතෝදිස්ත ජනතාවටත් මතක් කරනවා. ඔබ ජීවත් වන තැන යේසුස් වහන්සේව නොදන්නා වූ අයට ඔබ තුලින් උන්වහන්සේව දකින්න නම් මෙන්න මේ කන්නංගර මැතිතුමා කියන දේ සිදු වෙන්න ඕන. එනම් ඔබ යහපත්
ආදර්ශමත් පුද්ගලයෙක් ලෙස මේ සමාජය තුළ ජීවත් වෙන්න. ඔබේ ජීවිතයේ ආදර්ශය කරනකොටගෙන මිනිස්සුන්ගේ ජීවිතයට සිදුවන යහපත දැකලා ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරාවි. ඉතින් මේ ශ්‍රී ලංකා මෙතෝදිස්ස සභාවේ මේ වැදගත් 211 වෙනි සංවත්සරය සිහි කරන්නේ අපි අපේ රටට ඇති ආදරය, අපේ රටට දායාද කළ ඒ මහත් සම්පත් සමග බව අපි කවුරුත් තේරුම් ගනිමු. ඔබට යේසු පිහිටයි.